සුබ දවසක් වේවා හැම දිනාටම. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් පිළිබඳව. ඒ තමයි මේ QR කෝඩ් එකක් නැතුව තෙල් ගහන්න බැරි වෙන එක. ඉතින් යාළුවනේ අපි 2022 වසරේදී හදපු QR කෝඩ් එක මේ වෙනකොට ගොඩක් අය ළඟ නැති හින්දා නැවත ඒ QR කෝඩ් එකම ලබා ගන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යාළුවනේ වැඩි කතා කරන්නේ නැතුව අපි යන් කොහොමද නැවත ඒ QR කෝඩ් එක ගන්නේ කියලා බලන්න. ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම නම් Chrome එකෙන් තමයි මේ සයිට් එකට ලොග් වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන ඔයාලා ටයිප් කරගන්න මෙන්න මේ ඇඩ්‍රස් එක. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඇඩ්‍රස් එක ඔයාලා ටයිප් කරගෙන මෙන්න මේ සයිට් එකට ලොග් වෙන්න හැමෝම. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ සයිට් එක ඇතුළට ලොග් වුණාම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ රෙකමන්ඩ් කරලා තියෙන වෙබ්සයිට් එකටම ලොග් වෙන්න. වෙනත් කිසිදු ලින්ක් එකකින් ඔයාලා මේ වැඩ කරන්න යන්න එපා. ගොඩක් ස්කෑම් තියෙනවා මේ දවස්වල. ඒ හින්දා මෙන්න මේ වෙබ්සයිට් එකම ඔයාලා යූස් කරන්න කියලා හැමෝටම කියනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන භාෂා තුනෙන්ම තියෙනවා. අපිට කැමති භාෂාවකින් වැඩ කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ. ඉතින් පල්ලෙහාට එනකොට යාළුවනේ මෙතන තියෙනවා vehicle registration කියලා. ඉතින් අපි අද රෙජිස්ටර් වෙන විදිහ නෙමෙයි කතා කරන්නේ. අපි කලින් QR කෝඩ් එක හදලා මේ වෙනකොට QR කෝඩ් එක අපි ළඟ නැති හින්දා ඒ QR කෝඩ් එක නැවත ලබා ගන්න කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි මෙතන දකුණු පැත්තේ තියෙන vehicle login කියන එක අපි ඔබනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලා ඒ කලින් QR කෝඩ් එක හදපු මොබයිල් නම්බර් එක තමයි මෙතෙන්ට ලබා දෙන්න ඕන. ඉතින් මමත් දෙනවා මගේ මොබයිල් නම්බර් එක. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහා තියෙනවා send OTP කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඒ ඔප්ෂන් එක ක්ලික් කරාම ඔයාලගේ මොබයිල් ෆෝන් එකට යනවා අංක 6කින් යුත් OTP කෝඩ් එක. ඊට පස්සේ අපට ආව OTP කෝඩ් එක මෙන්න මෙතෙන්ට ටයිප් කරගන්න ඕනේ අපි. කිසිම අවස්ථාවකදී ඔයාලා මේ OTP කෝඩ් එක ගන්න ආයෙපහු බැක් වෙන්න එපා. එහෙම බැක් වුණොත් එහෙම මේ සයිට් එකෙන් ආපස්සට යනවා. එතකොට ඔයාලට මුලට තමයි නැවත එන්නේ මේ සයිට් එකේ. ඒ හින්දා යාළුවනේ ඔයාලා කිසිම කෙනෙක් බැක් වෙලා ආයෙපහු ලොග් වෙන්න එපා මේ OTP කෝඩ් එක ගන්න. හරි යාළුවනේ මම OTP කෝඩ් එක ටයිප් කරගත්තට පස්සේ මම ලොගින් වෙනවා මෙතනින්. හරි යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා ඔයාගේ QR කෝඩ් එක. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන මේ කොළ පාට තීරුවෙන් අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. අපි 2022 හදාගත්ත QR කෝඩ් එකමයි යාළුවනේ මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වාහන විස්තරය බලා ගන්න. අපිට සතියකට කොච්චර තෙල් ප්‍රමාණයක් තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන් යාළුවනේ මෙතනදී. ඔන්න ඔය ටික තමයි යාළුවනේ අද කියන්න තියෙන්නේ. ඉතින් ඊටාම සරලයි. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම් තෙල් ටික ගහන පරිස්සමට ඉන්න. ජය වේවා.